මා මේ මොහොතේ පැමිණ සිටින්නේ නුගේගොඩට නුදුරු පාසල් බස් රථ සේවා හා සම්බන්ධ රියදුරු සහ ඒ හිමිකරුවන් පිරිසක් හමුවට. ඒ අතරින් මම එක් පාසල් බස් රථයකට ගොඩ වී සිටිනවා. මේ මොහොතේ මා සාකච්ඡා කරනවා අද වර්තමානයේ මේ රටේ පාසල් බස් රථ සේවය නගා සිටවන්න ආණ්ඩුව පැත්තෙන් විවිධ යෝජනා ගෙනල්ලා තියෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශයෙන් විවිධ යෝජනා ගෙනවා. නමුත් මට දැනගන්න ලැබෙන්නේ බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් අද නිකන් නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන වගක්. මේක ඇත්තටම මම අහන්න කැමතියි අපි ඉදිරියේ ඉන්න මේ රියදුරු මහත්මයාගේ. අපි දැන් අවුරුදු 20 ගානක් තිස්සේ මේ කර්මාන්ත කරගෙන ගියා තමන්ගේ මහන්සි කැපේලා ළමයි අරගෙන. ඒ අරන් ගියාට දැන් මේ වෙනකොට තමයි අපිට අමාරුම කාලය ඇහිලා තියෙන්නේ. ඒකට වෙන හේතුව පහුගිය කාලේ දැන් ඉන්ධන මිල ඉල ගියා, අමතර කොටස් මිල ඉල ගියා. වාගේ තැන 300-400කින් කිසිම දෙයක අඩුවක් වුණා. ඊට පස්සේ අලුත වාහනයක් ගන්න එක සිහිනයක්. මොකද දැන් හැම වාහනේම කෝටි 2කට එහා. ඉතින් ඒක කෝටි 2-3ක් ආයෝජනය කරන්න මිනිස්සුන්ට සල්ලිත් නැහැ. ඒක ආයෝජනය කළා මේක මේ ළමයි අරන් ඇහිලා එහෙම මුදල් ගන්න පුළුවන්කමකුත් නැහැ. ඉතින් අර කරපු කට්ටිය තාම ඔහේ මොකක්ද වෙන්නේ කියලා බලාගෙන කරගෙන අමාරු යනවා මිසක් අලුතෙන් කට්ටිය එන්නෙත් නැහැ. ඉන්න කට්ටිය හැර යනවා ටික ටික. දැන් අතරලා දාලා තියෙනවා. ඔව් මම කැමති දැනගන්න ඔබ මේ සේවාවට සම්බන්ධ වෙලා කොපමණ කල්ද? අවුරුදු 24ක් 25ක් වගේ තමයි. අවුරුදු 24ක් 25ක් කියන්නේ ජීවිත කාලයෙන් සෑහෙන කාලයක් කැප කරලා තියෙනවා. ඔබ මේ සේවාවෙන් ලබන ආදායම් වලින් මේ දැනට ලබාගෙන තිබෙන තෘප්තිමත් වශයෙන් කුමක්ද සාමාන්‍ය කරලා තියෙන්නේ? ඉතින් අපි අද කරන්න පුළුවන් හෙට කරන්න පුළුවන් කියලා දිගටම කරා යනවා. දැන් අපි අතරින් තත්තර ඇහිලා තියෙන්නේ දැන්. ඉක්මනින්ම කියන්නේ දැන් තව ඒකයි මේ සේවාවේ දැන් කාලයක් කරන්නේ නැහැ. මොකද කරා යන්න බෑ. ඒ කියන්නේ මේ ඉන්ජින වාහන නඩත්තු කරන්නත් බෑ. ලැබෙන ආදායමෙන් මීටර මිලක් වැඩි කරන්නත් බෑ. එතකොට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ රජයේ පැත්තෙන්. නීති තිබ්බට කිසිම සහනයක් නැහැනේ අපිට මේ වාහන හදාගන්න කියන්නේ මේ අලුත් වැඩියා කරගන්න බඩු මිල වැඩි, ඉන්ධන මිල වැඩි, ඔයිල් සර්විස් අනම්මනම් කරාම මේ මිනිස්සු දැන් තමන්ගේ තියෙන දේවල් වේදන් කොල්ල තමයි කරන්නේ. ඔව්. දැන් ඉතින් තවදුරටත් ඔබ කරා යන්නේ ගොඩාක් මිනිස්සු අතාරින තත්ත්වයක් තියෙනවා. අතාරින තත්ත්වයක් තියෙන්නේ. එසේ විය යුතු නැහැ. මේ ආවට වාහනයකට කෝටි ගාණක් යට කරලා මාසෙක කීයක් හරි අරගෙන ඉතින් දෙමව්පියන්ට සල්ලි දී ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඔව් ඒවත් තියෙනවනේ. රටේ ආර්ථිකයත් එක්ක එහෙම ගැටලුත් තියෙනවා. ආර්ථිකෙත් එක්ක වැටෙන හැමදේම හැම ශේෂ්ත්‍රයක් වැටෙනවා වගේ මේකත් අන්තිමට බින්දුර හැලා තියෙන මිනිස්සු හිරේ ගහසක් හම්බෙයි කරාට මම හිතන්නේ මේගොල්ලන්ගේ සුරංගනා කතා බොහෝ අය කියව අහලම ඇති වෙලා තියෙන්නේ නේද? මිනිස්සු හිර වෙලා ඉන්නේ එක තැනක. ඔව්. දැන් හෙට හරියයි ඊළඟ සැරේ හරියයි ඊළඟ ආණ්ඩුවෙන් හරියයි කියලා බලාපොරොත්තු වෙලා හිටිය මිසක් මිනිස්සු මෙතනින් එහාට කොහෙට යන්නේ දන්නේ. අපි කැමති මේ තවත් අදහසක් මේ සම්බන්ධයෙන් දැනගන්න. මේ අපි තවත් මහත්මයෙක් ඉන්නවා. ඔබ නම කියන්න කැමති නම් කියන්න, නැත්නම් ඔබට අදහසක් ඒ නිහඬතාවය ප්‍රකාශ කරනවා. ඔව් හොඳයි. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් දැක්වීම සම්බන්ධයෙන්. අපි මේ වගේ ගැටලු සමාජයට ඉදිරිපත් කරනවා අපේ චැනලය මගින්. ඉදිරියටත් අපි මේ බඳු ගැටලු සමාජය දැනුවත් කරලා ඒවට යම් විසඳුමක් සොයන්න තමයි අපේ උත්සාහය. ඔබට බොහොම ස්තුතියි.